ඊළඟට අපි තවත් වැදගත් කාරණාවක් ගැන කතා කරමු. ඒ තමයි ආච සූත්‍රය. තුනී කාච සඳහා ආච සූත්‍රය කියන්නේ. එතනදී අපි කාචයක් හා සම්බන්ධව දුරවල් කීපයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ තමයි කාචයක් ඉදිරියේ වස්තුවක් තියෙනකොට කාචේ ඉඳලා වස්තුවට තියෙන දුර වස්තු දුර කියලාත් ඊට පස්සේ ප්‍රතිබිම්බයක් හැදෙනකොට කාචේ ඉඳලා ප්‍රතිබිම්බයට දුර ප්‍රතිබිම්බ දුරත් ඒ වගේම කාචේ නාභිය දුරත් අතර සම්බන්ධය දක්වන සූත්‍රයක් තමයි කාච සූත්‍රය කියලා කියන්නේ. හරි? එතකොට අපි මේ පිව වස්තු දුරට ප්‍රතිබිම්බ දුරට සහ නාභි දුරට සම්මත සංකේත වර්ගයක් පාවිච්චි කරනවා. වස්තු දුරට u කියලා. ප්‍රතිබිම්බ දුරට v සහ නාභි දුරට f කියලා තමයි අපි සලකන්නේ නේද? right. තුනේ කාච සූත්‍රයේ උත්තල වෙන්න පුළුවන් අවතල වෙන්න පුළුවන්. පොදුවේ අපිට ලියන්න පුළුවන් කාචයක් ඉදිරියේ තැබූ වස්තුවක් සඳහා කියලා අපි කියමු. වස්තුවක් සඳහා වස්තු දුර සිම්පල් u කියලා තමයි අපි ගන්නෙ. කමා ප්‍රතිබිම්බ දුර සිම්පල් v කියලා අපි සංකේතවත් කරනවා. හා කාචේ නාභිය දුර සිම්පල් f අතර සම්බන්ධය දක්වන සමීකරණය කාච සූත්‍රය ලෙස හඳුන්වයි. කාච සූත්‍රය ලෙස හඳුන්වනවා. හරි? එතකොට මෙතෙන්දී වැදගත්ම කාරණය තමයි මේ දුරවල් තුනක් ගැන අපි කතා කරා. මේ දුරවල් සියල්ලම මනින්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා ප්‍රධාන අක්ෂයට සමාන්තරව තමයි මේ දුරවල් සියල්ලම මනින්න ඕනේ. හරි? හොඳයි. ඒකත් හරි වැදගත් කාරණාවක්. මෙහිදී ඉහත දුරවල් ප්‍රකාශ කේන්ද්‍රයේ සිට ප්‍රකාශ කේන්ද්‍රය කියන්නේ P කියන ලක්ෂය. ප්‍රකාශ කේන්ද්‍රයේ කැපිටල් P සිට ප්‍රධාන අක්ෂය ඔස්සේ මනිනු ලැබේ. ඒකට හේතුවක් තියෙනවා. ඒක නීතියක්. අපි ටිකකින් බලමු මොකක්ද මේ නීතිය කියලා. අපි අවස්ථා දෙකක් ගමු. right උත්තල කාචයකින් ප්‍රතිබිම්බයක් හදන අවස්ථාවක්. අපි ඉස්සෙල්ලා ගමු උත්තල කාචයක් මගින් හදන ප්‍රතිබිම්බය. right අපි උත්තල කාචයකින් ප්‍රතිබිම්බයක් හදන අවස්ථාවක් අරගෙන මෙන්න මේ වස්තු දුර ප්‍රතිබිම්බ දුර සහ නාභිය දුර කොහොමද මනින්නේ? කොහොමද නිරූපණය කරන්නේ කියලා බලන්න යන්න. right මෙන්න මම ප්‍රධාන අක්ෂය සහිතව උත්තල කාචයක් අඳිනවා. හරි. මේ වගේ උත්තල කාචයක් තියෙන අවස්ථාවක් අපි ගමු. හරි. දැන් මේ තමයි කාචයේ හරස්කඩ. දැන් අපි මෙතන උත්තල කාචයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම නාභිය පිළිබඳ දැනීම අවශ්‍ය වෙනවා. නැත්නම් අපි කොයි වගේ ප්‍රතිබිම්බයක් හැදෙයිද කියලා හිතා ගන්න බෑනේ. හරි. මෙන්න මේ ලක්ෂය සමාන දුරකින් තියෙන අනිත් ලක්ෂය තමයි නාභිය. හරි. දැන් මෙතන P ලක්ෂයක් තියෙනවානේ. P ප්‍රකාශ කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂය. දැන් අපි වස්තුවක් තියලා බලමු මේක ඉස්සරහා.
මම 2F ටිකක් ඈතින් වස්තුවක් තියෙනවා. මේ වගේ. ඒ කරලා ප්‍රතිබිම්බයක් ලබා ගන්න යනවා. ඒ සඳහා මට පුළුවන් ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණයක් ගන්න මේ වගේ. ඒක නාභිය හරහා යනවා කියලා මම දන්නවා හොඳට. මේ වගේ හරි. ඔන්න පළවෙනි සම්මත කිරණය ලකුණු කරා. ඊළඟට ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය. ඒකත් මම ගන්නවා මෙන්න මෙහෙම. මේ වගේ තමයි කිරණය තියෙන්නේ. ඔන්න ඔය වගේ. දැන් කිරණ දෙකක් අපි සලකවුවා. ඒ කිරණ දෙක හම්බ වෙන මෙන්න මේ ලක්ෂය තමයි මේ වස්තුවේ හිසේ ඇතිවන ප්‍රතිබිම්බය තියෙන්නේ. එහෙනම් ප්‍රධාන අක්ෂයට ලම්බකව මෙන්න මේ වගේ මට පුළුවන් මගේ ප්‍රතිබිම්බේ දක්වන්න. පොඩි ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නේද මේ පාර? ඔව්. වස්තුවට වඩා කුඩා වෙනවා. 2F ඈතින් තිබ්බේ මම වස්තුව. රයිට් මේ තමයි මගේ O කියන වස්තුව, මේ තමයි I කියන ප්‍රතිබිම්බය. දැන් මම ඇහැ තියලා බලන්න ඕන මේක තාත්වික ප්‍රතිබිම්බයක්. ඇහැ තියලා බලන්න ඕන ප්‍රධාන අක්ෂය ඔස්සේ. මෙන්න මේ. හරි. ඒතර දැන් අපි බලමු මේ ප්‍රතිබිම්බය හා සම්බන්ධයෙන් වස්තු දුර, ප්‍රතිබිම්බ දුර සහ නාභිය දුර කියන ඒවා කොහොමද නිරූපණය වෙන්නේ, කොහොමද ඒවා දක්වන්නේ කියලා. දැන් වස්තු දුර කියන එක වස්තුවේ ඉඳලා ප්‍රකාශ කේන්ද්‍රය දැන් තමයි මනින්න පටන් ගන්න. ප්‍රකාශ කේන්ද්‍රය ඉඳලා පටන් ගන්න. වස්තුවට තියෙන දුර තමයි වස්තු දුර කියලා කියන්නේ. ඒක ප්‍රධාන අක්ෂය ඔස්සේ මනින්නත් ඕන. රයිට් බලන්න ප්‍රධාන අක්ෂය ඔස්සේ මනිනවා කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. P වල පටන් ගෙන දැන් මේ රේඛාව උඩ තමයි මනින්නේ. නමුත් පොඩ්ඩක් මෙහෙන් අපි පොඩ්ඩක් පල්ලෙන් එක දක්වමු. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන මේ දුර තමයි. මෙතනලා මෙතෙන්ට තියෙන කාචේ මැද්දේ ඉඳලා තියෙන දුර තමයි U කියලා කියන්නේ. රයිට් උඩ U කියන්නේ වස්තු දුර. හරි. දැන් ඔය ඊතලයේ මේ පළවෙනි එක හින්දා අපි එහෙම දැම්මට එහෙම ඊතල දාන්න ඕනේ නිකම්ම U කියලා ගන්නවා. U කියලා නිකන් ලියලා තියෙනවා. දැන් ඒකේ තේරුම තමයි වස්තු දුර P වල ඉඳලා වස්තුවට තියෙන දුර. හරි. ඊළඟට P වල ඉඳලා ප්‍රකාශ කේන්ද්‍රයෙන් ප්‍රතිබිම්බයට තියෙන දුර ප්‍රධාන අක්ෂය ඔස්සේ දැන් බලන්නකෝ මේ U මෙතන මම ලකුණු කරා නම් රයිට් මම මෙහෙම ලකුණු කරා නම් U කියලා ඒක හරිද? දිග බැලුවාම නම් ඒක හරි වගේ මෙතන දෙකයි තමයි. හැබැයි එහෙම ලකුණු කරන්නේ නැහැ. එහෙම ලකුණු කරොත් ලකුණු අඩු කරයි. ලකුණු කරන්න කිව්වොත් U කියන එක. දැන් V ලකුණු කරද්දි බලන්නකො මෙතන ඉඳලා මේ ප්‍රතිබිම්බයට දුර කියලා මේක දිගේ මනිනවද? නැහැ. එහෙම මැන්නොත් වැරදි. මනින්නම ඕනන්නේ ප්‍රධාන අක්ෂය ඔස්සේ මෙන්න මෙතෙන්ට තියෙන දුර මනින්න ඕන බලන්න V. පේනවද? මෙතනදලා මෙතෙන්ට. තමයි V කියන්නේ. නෑ මට වැරදුනා. ඒ දන්නවද? ප්‍රතිබිම්බයට දුර මනින්න ඕන මෙතන ඉඳලා මෙතෙන්ටම මනින්න. අන්න හරි. ඉතලා මන්නේ නාභියට දුර. හරි. ඔන්න අපි V ලකුණු කරා. රයිට්? ඒකට V කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිබිම්බ දුර. ප්‍රතිබිම්බ දුර. හරි. දැන් නාභිය දුර. නාභිය දුර මනින්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා මේ පැත්තේ නාභියට හරි මේ පැත්තේ නාභියට හරි තමයි මනින්නේ. රයිට් මම මනින්නම් නාභිය දුර මෙන්න මෙතන ඉඳලා මේ දක්වා විතරක්. මෙන්න මේ දුර තමයි නාභිය දුර වෙන්නේ. F කියලා අපි කියන දුර. දැන් ඕවා ලකුණු කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. මේක එක ගොඩේ වගේ වෙන්න පුළුවන්. නමුත් පාට පැන්සල් පෑන් තියෙනවා නම් අපිට මේවා ලේසියෙන් ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. එහෙනම් උත්තල කාචයක් සඳහා මෙන්න මේ අවස්ථා ටික අපි ලකුණු කරා. තමයි නාභිය
දුර. ඒතර ඔන්න ඔය දුරවල් අතර සම්බන්ධය දැක්වෙන සූත්‍රයක් තමයි කාච සූත්‍රය කියලා අපි කියන්න යන්නේ. අපි ඔය වගේ අවතල කාචයක් සඳහාත් වස්තු දුර, ප්‍රතිබිම්බ දුර සහ නාභිය දුර ඇති වෙන ආකාරය බලන්න යනවා. හරි, අවතල කාචයක් සඳහා. ඒතර U සහ V සහ F ලකුණු කිරීම හරි වැදගත්. තේරුම් ගැනීම ඊටත් වඩා වැදගත්. මෙතෙන්දී අපි ඔයාලා දන්න දේවල් ටිකක්ම තමයි කතා කරන්නේ. හැබැයි ආයේ මොනවත්ම සැක හිතෙන්න එහෙම නැත්නම් දන්නේ නැති ඒවා මඟ හරවා ගන්න තමයි සියලුම දේවල් අපි කතා කරන්නේ. හරි? හොඳයි. ඊළඟට අපි යනවා එහෙනම් අවතල කාචයක් සඳහා ඒ ගැන කතා කරන්න. හරි. ඒකට මට අවශ්‍ය වෙනවා වෙන එකකට යන්න. right මේ තියෙනවා. මේකට යනවා. හොඳයි, ඔන්න අපි අවතල කාචයක් සඳහා වස්තු දුර, ප්‍රතිබිම්බ දුර සහ නාභිය දුර ලකුණු කරන්න යන්නේ. ඉතින් අපි කරන්නේ අර වගේම අවතල කාචයක ඉස්සරහා තියෙන වස්තුවක් සලකනවා. අපි දන්නවා ඒක කොතන තිබ්බත් එකයි කියලා නේද? right. එහෙනම් මෙන්න මගේ අවතල කාචය. දැන් අපි මේක ඉස්සරහා නාභිය ඕනේ හැබැයි ලකුණු කරගන්න. මේ වගේ සමාන දුරකින් අපි නාභිය ලකුණු කරගමු. හරි. දැන් වස්තුවක් මම තියනවා මේකේ ඕනම තැනක. මම මෙතන තියන වස්තුව. right. අපිට මතකයි කිරණ සටහන අදින හැටි. පාච්‍ය පිහිටීමට ඔහොම දක්වන්න පුළුවන්. හරි. දැන් ඔන්න සමාන්තර වෙන කිරණේ නාභිය ලක්ෂයේ ඉඳලා එනවා වගේ අපසාරී වෙන්න ඕනේ. නේද? නාභිය ලක්ෂයේ ඉඳලා එනවා වගේ අපසාරී වෙන්න ඕනේ. මේ ටික කඩේරි. හරි. මෙන්න ගියා. ඇහත් ඉතින් අපි අඳින්න ඕනේ. වස්තුව තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇහැ තියෙනවා. ඊළඟට අපි තව කිරණයක් යොදා ගමු. ප්‍රකාශ කේන්ද්‍රේ හරහා යන. මෙන්න මේවා. ඒ කිරණය මෙහෙම යනවා. ඔන්න ප්‍රතිබිම්බය මෙතන හැදෙනවා. හරි, මේ තමයි මගේ ප්‍රතිබිම්බය I කියන එක. මේ තමයි වස්තුව O කියන එක. හරි. දැන් අපි ඔය කියන දුරවල් ටික ලකුණු කරමු. වස්තු දුර වෙන්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා මනින දුරනේ. මෙන්න මේ ටික තමයි U කියලා කියන්නේ. ප්‍රධාන අක්ෂය ඔස්සේ ඔන්න U අපි ලකුණු කරා. ඊළඟට මට V ලකුණු කරන්න ඕනනේ. V කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. මේක තමයි V කියලා කියන්නේ. දැන් F කියන්නේ මොකද්ද? මෙතනලා මෙතෙන්ට කියලා කිව්ව හැකි. අනිත් පැත්තටත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තම එකම නාභිය තියෙන්නේ. එකම දුරකින් තියෙන හින්දා මම මේ මෙතනලා මෙතෙන්ට තියෙන එක ලකුණු කරන්න. ප්‍රශ්නයක් නැහැ. හොඳේ, අනිත් පැත්තත් ලකුණු කරන්න පුළුවන්. මේ තමයි F කියන නාභිය දුර ලකුණු කරන විදිහ. එහෙම නැත්නම් මෙතනලා මෙතෙන්ටත් නාභිය නේ. දැන් පොඩ්ඩක් ඉතින් ඈතින් ලකුණු කරත් කමක් නැහැ. අපි දන්නවා අපිට අයිඩියා එකක් තියෙනවා. මේ ටික තමයි නාභිය දුර වෙන්නේ. ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා ප්‍රධානාක්ෂය ඔස්සේ මනින දුරවල් තමයි අපි ඔය සැලකන්නේ. හොඳයි. ඉතින් උත්තල සහ අවතල කාච සඳහා ඔය වගේ මෙතනදී අපි තහවුරු කරගන්න හැදුවේ විශේෂ කාරණයක්. ඒ තමයි වස්තු දුර, ප්‍රතිබිම්බ දුර සහ නාභිය දුර. ඒ සියල්ලම ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා මනිනවා. ඒ වගේම ප්‍රධානාක්ෂය ඔස්සේ මනිනවා කියන කාරණය. ඒක අමතක කරගන්න එපා. දැන් අපි බලමු මේ වස්තු දුර U, ප්‍රතිබිම්බ දුර V සහ නාභිය දුර F අතර සම්බන්ධය මොකක්ද කියලා. right. තුනි කාචයක් සඳහා අපිට තරුවක් දාලා ලියන්න පුළුවන්. වස්තු දුර අපි කිව්වේ U කියලා. මේ සංකේත ආය වෙනස් කරන්න එපා. ඒ කියන්නේ නිකන් U වෙනකොට X වගේ දාන්න පුළුවන්. හැබැයි U තමයි එතන වස්තු දුර වෙන්නේ.
x කියලා නොදන්නා පදයක් වගේ දාන්න පුළුවන්. සම්මත කාච සූත්‍රයේ හැම අපි x දාලා හැම දියන්නේ පළමු වතාවට. වස්තු දුරම තමයි යොදාගන්නේ. right. ඊළඟට ප්‍රතිබිම්බ දුර simple v හා නාභිය දුර simple f අතර සම්බන්ධය පහත ලෙස ලැබේ. දැන් මේක ඔප්පු කිරීම ඇත්තටම අවශ්‍ය නැහැ. right. කාච සූත්‍රයේ භාවිතය තමයි වැදගත් වෙන්නේ. කාච සූත්‍රය ඔප්පු කරන්න කියලා කවදාවත් කියන්නේ නැහැ. right. ඔප්පු කරන්න පුළුවන් සරල ජ්‍යාමිතියෙන්. නමුත් අපි කෙලින්ම සූත්‍රය පාවිච්චි කරන්න යනවා. ඒ තමයි එකයට v ඍණ එකයට u සමානයි එකයට f. ඕනෑම කාචයක් සඳහා යොදා ගන්න පුළුවන් තුනී කාච සූත්‍රය ලෙස හඳුන්වනවා. right. මේක වරද්දා ගන්න එපා. මේක මාරු කරන්න එහෙම බෑ. එකයට u ඍණ එකයට v සමානයි එකයට f කියලා කියන්නත් බෑ. මේක මේ විදිහටම තමයි කියන්න වෙන්නේ. ඉතින් අපි කාච හා සම්බන්ධ ගණන් හදනකොට විතරම භාවිතා කරන තුනී කාච සඳහා සූත්‍රය එකයට v ඍණ එකයට u සමානයි එකයට f ආදේශයෙන් කියලා තමයි ඕනෑම ගණනක් හදන්නේ. තුනී කාච සඳහා සූත්‍රය හැටියට අපි දක්වනවා. එකයට v ඍණ එකයට u සමානයි එකයට f. ඒක ධන නෙවෙයි. ඒක ඍණ තියෙන්නේ. ඒ වගේම එකයට u ඍණ එකයට v නෙවෙයි එකයට v ඍණ එකයට u සමානයි එකයට f. හරි. ඔක මතක තියාගන්න. ඉතින් මේ කාච සූත්‍රයේ ගොඩනගද්දී එක්තරා විශේෂ ලකුණු සම්මුතියක් යොදාගෙන තියෙනවා. අන්නේ ලකුණු සම්මුතිය අමතරෙන් යොදාගෙන තියෙන නිසා ඒක ඉවත් කිරීමේ ක්‍රමයක් හැටියට මේක භාවිතා කරනකොටත් ආපහු වතාවක් ලකුණු සම්මුතිය දාන්න. ඒ කියන්නේ මේ u වලට v වලට සහ f වලට ලකුණක් තියෙනවා. අන්නේ ලකුණ සහිතව මේකට ආදේශ කරන්න ඕන. right. ඇයි එහෙම ආදේශ කරන්න කියන එක තමයි මම කිව්වේ. මේක ගොඩනගද්දි විශේෂිත ලකුණු ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඒක ඉවත් කරන්න ඕනේ භාවිතයේදී. ඒ නිසා නැවත වතාවක් ලකුණක් පාවිච්චි කරනවා. උදාහරණයක් ඇරෙට මොකක් හරි එකට ඍණ පාවිච්චි කරා නම් අමතරෙන් ඒ ඍණ ඉවත් කරන්න තව වතාවක් ඍණ දැම්මොත් ඍණ වරක් ඍණ ධන වෙනවා. අන්න ඒ වගේ හේතුවක් නිසා ඒක ගැන එච්චර හිතන්න එපා. එකම දේ තමයි මේ සමීකරණය භාවිතා කරන්නේ. ලකුණු සම්මුතිය යොදා ගන්න ඕන. u වලට v වලට සහ f වලට ලකුණක් භාවිතා කරනවා කියන එක තමයි ලකුණු සම්මුතිය කියලා අපි කියන්නේ. හරි. එහෙනම් ඒක වැදගත් කාරණයක් නිසා තරුවක් දාලා අපි ඒක ලියලා තියෙනවා. ඉහත සමීකරණය භාවිතා කළ හැක්කේ ලකුණු සම්මුතියට අනුව අපිට අපි යොදා ගන්න ලකුණු සම්මුති කීපයක් තියෙනවා. ඒ අතරින් අපි A level වලදී ආලෝකය හා සම්බන්ධව යොදාගන්නේ කාටීසියානු ලකුණු සම්මුතිය කියන එක. right. එහෙනම් අපි නමින්ම ලියනවා කාටීසියානු ලකුණු සම්මුතිය අණුව පමණ. ඒතර අණුව පමණී කියන එකේ තේරුම මේ ලකුණු සම්මුතිය දාන්න ඕනේ. නැත්නම් වරදිනවා. දැම්මේ නැහැ කියලා නඩු දාන්නේ නැහැ. වැරදෙනවා ගන්න. හරි. කාටීසියානු ලකුණු සම්මුතියට අනුව විතරයි මේ සමීකරණය වළංගු වෙන්නේ නැත්නම් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මොකද්ද කාටීසියානු ලකුණු සම්මුතිය කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක වාක්‍ය දෙකක් විතර තියෙනවා. හැබැයි භාවිතය තමයි හරිම වැදගත් වෙන්නේ. සමහරට ලියන්න කියලා කියනවා විභාගවල අහලා තියෙනවා ලියා දක්වන්න කියලා. හැබැයි ඕනෑම ගැටලුවක් කරද්දී එහෙම නැත්නම් ස්ට්‍රක්චර්ඩ් එසේ පරීක්ෂණයක් වගේ දෙයක් ගැන කතා කරද්දී මේ ලකුණු සම්මුතිය සඳහන් කරන්න එහෙම නැත්නම් භාවිතා කරන්න සිද්ධ. ඉතින් අපි බලමු මොකද්ද කාටීසියානු ලකුණු සම්මුතිය කියන්නේ කියලා. ඇත්තටම මේකේ පළවෙනි කාරණය right කාටීසියානු ලකුණු සම්මුතියේ පළවෙනි කොටස නැත්නම් පළවෙනි වාක්‍යය පළවෙනි ඉස්ලාම් කියන එක අපි මේ වෙනකොට යොදාගෙන තියෙන්නේ. ඒ තමයි අපි මෙතනදීත් අර කලින්
උත්තල කාච හා සම්බන්ධ අවස්ථාවේදී කියවනේ මේ දුරවල් මනින්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා ප්‍රධාන අක්ෂයට සමාන්තරව නැත්නම් ප්‍රධාන අක්ෂය ඔස්සේ කියන එක. ඒක තමයි කාටීසියානු ලකුණු සම්මුතියේ පළවෙනි වගන්තිය. රයිට් මෙතෙන්දී අපි තුමු මේ වස්තුව නම් වස්තුවේ මෙතෙන් ඉඳලා මෙතෙන්ට නෙවෙයි මනින්නේ. ප්‍රතිබිම්බේ නම් මේ රේඛාව දිගේ නෙවෙයි මනින්නේ. ප්‍රධාන අක්ෂය ඔස්සේමයි ප්‍රතිබිම්බේ V මනින්නේ. U මනින්නෙත් එහෙමයි F මනින්නෙත්. ඒක පළවෙනි කාරණේ. හරි. එහෙනම් කාටීසියානු ලකුණු සම්මුතියේදී අපි කියන්නේ සියලු දුරවල් රයිට් සියලු දුරවල් ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා ප්‍රධාන අක්ෂය ඔස්සේ මනිනු ලැබේ. එහෙම නැත්නම් ඒකට සමාන්තරව මනිනවා කියලා කියනවා. රයිට් හොඳයි. එහෙනම් අපි කාටීසියානු ලකුණු සම්මුතිය ලියනවා. සිම්පල් A කියන වාක්‍යයේ ඒ කොටස කියලා දාමු. රයිට් සියලු දුරවල් කාචයේ ප්‍රකාශ කේන්ද්‍රයේ සිට ප්‍රධාන අක්ෂය ඔස්සේ මනිනු ලැබේ. රයිට් ඒකට සම්මුතියක්. මේ සම්මුතියට අපි එකඟ වෙන්න ඕන. අපි කියනවා සියලු දුරවල් අපි මනින්නේ ප්‍රධාන අක්ෂය ඔස්සේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා කියලා. ඉතින් ඒක අපි හැන්දලේම පිළිපදිනවා. කාටීසියානු ලකුණු සම්මුතියේ පළවෙනි කාර්යය. සිම්පල් B. ඔන්න දැන් අපි කියනවා කිවනේ ලකුණක් බීජීය ලකුණක්. ඒ කියන්නේ ධනද ඍණද කියන එක. ඒක කියද්දී පතන කිරණ ගමන් කරන දිශාවට මනින මිනු ඍණ හැටියට ප්‍රතිවිරුද්ධ දිශාවට මනින මිනුම් ධන හැටියට සැලකේ. හරි ඒක වැදගත් දෙවන කාරණේ. ඒක තමයි ලකුණ තීරණය කරන ආකාරය. ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා මනිනවා කියලා කිව්වනේ. හරි. ඊළඟට අපි කියනවා පතන කිරණ ගමන් කරන දිශාවට මනිනු ලබන දුරවල් ඍණ ලෙසද ප්‍රතිවිරුද්ධ දිශාවට මනිනු ලබන දුරවල් ධන ලෙසද සැලකේ. right ඔය තමයි කාටීසියානු ලකුණු සම්මුතියේ වැදගත්ම වාක්‍යය. විභාගයේදී ඔය දෙකම ලිව්වේ නැතත් right මොකද දුරවල් මැනීම සාමාන්‍යයෙන් අපි ප්‍රධාන අක්ෂය ඔස්සේ මනිනවා කියන එක හැම වෙලේම කරන දෙයක්. ඒ නිසා සමහර වෙලාවට කාටීසියානු ලකුණු සම්මුතියට ඒක අයත් නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙනම් අයත් විය යුත්තේ මොකද්ද? ලකුණ තීරණය කරන දෙවන වාක්‍යය. ඒකෙදි පතන කිරණ ගමන් කරන දිශාවට මනිනු ලබන දුරවල් ඍණ ලෙසද ප්‍රතිවිරුද්ධ දිශාවට මනිනු ලබන දුරවල් ධන ලෙසද සැලකේ. right ඒත් එක්කම වැදගත් කාරණයක් තියෙනවා කාචයක නාභිය දුර. දැන් කාචයක එක එක සිද්ධිය, ඒ කියන්නේ වස්තුව තියෙන්නේ කොතනද, පතන කිරණ කොහෙන්ද එන්නේ කියන එක තන හැටියට වෙනස් වෙනවා. හැබැයි උත්තර සහ අවතල කාචවල නාභියටත් ලකුණක් තියෙනවා. නේද? නාභිය කියන්නේ මොකද්ද කරන්නේ? ඒකට තියෙනවා විශේෂ ක්‍රමයක්. හරි. එහෙමනම් උත්තල හා අවතල කාචවල කොහොමද තියෙන්නේ? අවතල කාචවල නාභිය දුරේ ලකුණ පළමු ප්‍රධාන නාභිය ඇසුරෙන් ප්‍රකාශ කරයි. නැත්නම් ලබා ගන්න. ඔන්න එතෙන් දිනනවා පළමු ප්‍රධාන නාභිය කියන එක. right එතකොට එක එක කාච වර්ගයේ පළමු ප්‍රධාන නාභිය මොකක්ද කියන එක පිළිබඳ අපිට පොඩි අවබෝධයක් තියෙනවා. හරියටම කියනවා. හරියටම කියනවා නම් එහෙම අවබෝධයක් ඕනේ. හොඳයි. ඉතින් අපි බලමු එහෙනම් ලකුණු සම්මුතිය කොහොමද යොදාගන්නේ කියලා. උත්තල කාචයක් සඳහා ප්‍රතිබිම්බයක් තාත්වික ප්‍රතිබිම්බයක් හදන අවස්ථාවක් ගමු. right මෙන්න උත්තල කාච සඳහා කොහොමද අපි ලකුණු සම්මුතිය යොදාගන්නේ? නිකන් හිතන්න මේ වගේ අවස්ථාවක්. උත්තල කාචයක් තියෙනවා අපිට. දැන් කිරණ සටහන් ඕන්නෙත් නෑ මේ වැඩේට. දැන් අපි ගණනය කරන්න යන්නේ. right එතකොට අපිට ඕනනේ මේ වස්තුව තියෙන තැන වගේ දේවල් විතරයි. ප්‍රතිබිම්බේ තියෙන තැන නිකම්ම අනාවරණය කරන්න පුළුවන්. ඔන්න නාභිය මම ලකුණු කරා. ඉතින් සරලව අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම වස්තුවක් මෙතන තියෙනවා නම්.
right වස්තුවක් කොහොම තියෙනවනේ ප්‍රතිබිම්බයක් හැදෙන්නේ මෙන්න මේ කිරණ ඇසුරෙන් මේ කිරණේ අනිවාර්යයෙන්ම තියෙනවනේ ප්‍රකාශ කේන්ද්‍රේ හරහා යන එහෙනම් මං හිතනවා මට ඇති දැන් මෙන්න මේ දුර ඇති මෙතන තියෙන ප්‍රතිබිම්බය ගැන හිතන්න ආන්න එතකොට කොහොම එක කිරණයක් ඇඳත් ඇති ඉති ඇඩේට මෙහෙම වස්තුවකින් හදන ප්‍රතිබිම්බය අනිත් ඒවා මං ඇඳේ නැහැ නමුත් මට හොඳයි මේ කාචය හරහා යන මෙන්න මේ ඉර ඇඳ ගන්න හරි දැන් වස්තුව සහ ප්‍රතිබිම්බය අපි වෙන් කරලා හඳුනා ගන්න. එතකොට මේ තමයි මගේ වස්තුව අපිට ලෝ කියන්නේ ඔබ්ජෙක්ට් එක I කියලා කියන්නේ image. හරි. දැන් අපි u v සහ f ලකුණු කරමු. u කියන්නේ මෙයා. මේක ඔස්සේ මනින්න. හරි. පොඩ්ඩක් මම මෙහෙන් ලකුණු කරාට කමක් නැහැ. මේක තමයි අපේ u. ඊට පස්සේ v ප්‍රතිබිම්බ දුර මෙතන මෙතෙන්ට තියෙන දුර මේ තමයි v දැන් නාභිය දුර ලකුණු කරන්න ඕන කොයි පැත්තේ ලකුණු කරවුවත් එකයි නිකම් මම f කියලා මෙහෙම ලකුණු කරන්නම් මෙතන මෙතෙන්ට හරි එහා පැත්තේ හරි තියෙන දුරනේ right ඔන්න ඔය වගේ එතකොට කාටීසියානු ලකුණු සම්මුතියට අනුව බලන්න මේ දෙවෙනි වාක්‍යය කියන්නේ පතන කිරණ ගමන් කරන දිශාව. දැන් මොකද්ද මේකේ පතන කිරණය? මේ තමයි පතන කිරණය. පතන කිරණේ යන්නේ කොහාටද කියලා බලන්න. පතන කිරණේ යන්නේ මේ පැත්තට මේ වමේ ඉඳලා දකුණු පැත්තට මෙහෙට යන්නේ. මේ පැත්තට තමයි පතන කිරණය යන්නේ. ඒ මිනුම් ඍණ ඒ පැත්තට මනින්නේ මිනුම් ඍණයි. පතන කිරණ ගමන් කරන දිශාව. හරි. ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවට මනින මිනුම් ධනයි. එහෙනම් කාචයේ තලයට උඩින් මෙන්න මෙහෙම ධන සහ ඍණ සංකේත දෙකක් දාලා තියෙනවා නම් ඊතල දෙකක් දාලා. එහෙමනම් අපි ලකුණු සම්මුතිය යොදාගත්තා කියන එකට සාක්ෂියක් හැටියට. නැත්තම් ඒක අපි යොදා ගන්නවා කියන එක පෙන්වන්න අපිට කරන්න පුළුවන් දෙයක්. right? මෙහෙම උඩින් දානවා. පතන කිරණ ගමන් කරන්නේ මෙහෙට. මේක වස්තුව නම් මේ පැත්තට යන්නේ. පතන කිරණ. මෙහෙම ආවේ. එහෙනම් මෙතන ඉඳලා මේ පැත්තට මනින්නේ මිනුම් ඍණ. ප්‍රතිවිරුද්ධ පැත්තට මනින්නේ මිනුම් ධන. හරි? එතකොට මේකට අනුව මෙන්න මේ v කියන එක මනින්නේ ඍණ විදිහට. right? මෙහිදී right උත්තල කාචයකින් තාත්වික ප්‍රතිබිම්බයක් හදලා තියෙන v වල අගය ඍණ v ලෙස යොදා ගන්න ඕන. ඍණ කියන එකේ තේරුම ඍණ v ලෙස. the right u වල අගය u මනින්නේ මේ පැත්ත. right u වල අගය ධන u ලෙසද right u කියන්නේ ධන u. හැබැයි f වල අගේ මේ පැත්තට මම ලකුණු කරලා තිබ්බට ඕන්න මේ පැත්තටත් මට ලකුණු කරන්න පුළුවන් f වල අගේ. right මම මෙතන f ලකුණු කරේ මේ ධන f ලකුණු කරලා තියෙන ඍණ f වගේ මේ පැත්තට පේන්නේ. නමුත් එහෙම නෙවෙයි තීරණය වෙන්නේ උත්තල කාචයක් සඳහා පළමු ප්‍රධාන නාභිය අර්ථ දක්වන්නේ සමාන්තර කිරණ ඇවිල්ලා ඒවා නාභිය ලක්ෂයට යොමු වෙනවා කියන අදහස. සමාන්තර කිරණ මෙහෙම එනවනම් පතන කිරණ මෙහෙම එනවනම් ඒව ඇවිල්ලා නාභිය ලක්ෂයට එනවනම් නාභිය තියෙන අනිත් පැත්තේ සමාන්තර කිරණ පද්ධතියකට සාපේක්ෂව. ඒ නිසා අපි උත්තල කාච සඳහා f වලගේ ඍණ කියලා හැම වෙලේම ගන්නවා. right. එහෙනම් f වලට ලකුණ ඍණ f ලෙසද යොදාගන්න. right එහෙනම් මෙන්න මේක හරි වැදගත්. උත්තල කාච සඳහා සෑම විටම නාභිය දුර ඍණ නාභිය දුරක් හැටියට තමයි සැලකන්නේ. අවතල කාච සඳහා නාභිය දුර ධන හැටියට අපිට සැලකන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි හරියට